ශ්‍රී ලංකාව ධර්මද්වීපයක් බවට පත් කරමින් අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලයට වැඩම කළ පොසොන් පුන් පොහොය අදයි. නව දේශීය ශිෂ්ටාචාරයකට ප්‍රභවය දුන් මහින්දාගමනය සිදු වූ පොසොන් පොහොය මෙරට බෞද්ධ මෙන්ම සෙසු ජනතාවගේද චින්තනය සහ සංස්කෘතිය සමග බැඳී පවතී. අනුරාධපුර අටවස්ථාන මිහින්තලය සිතුල්පව්ව රජමහා විහාරය මුතුන්ගණිය ඇතුළු සෑම වෙහෙර විහාරස්ථානයකම අද දවස පුරා විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ. උවැසියෝ විශාල පිරිසක් පෙරවස් සමාදන්ව සිටිති. පොසොන් සතියක්ද ප්‍රකාශයට පත් කරමින් රජයේ මෙවර ආගමික වැඩසටහන් සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දී තිබේ. මිහිඳු මහරහතන් වහන්සේ පිරිනමට වැඩම කළ දිනයේ දේවානම්පියතිස්ස රජු සමග 40000ක් පමණ වූ ශ්‍රී ලාංකීය පිරිසක් තිසරණ සහිත පංචශීලීය සමාදන්ව බෞද්ධයන් බවට පත් වූ බව ශාසන ඉතිහාසයේ දැක්වේ. මීට වසර 2319කට පෙර මිහින්තලයෙන් ඇරඹුණු මෙම ධර්ම විද්‍ය ව්‍යාපාරය සමග මුළු දිවයිනම බුදුදහම සතුටෙන් සමාජ හා ආර්ථික පරිවර්තනයකට මෙන්ම මානව ගුණධර්ම වැඩි දියුණු වීමටත් මිනිස් සමාජයේ සාමකාමී පැවැත්මට අනුකම්පාන වන දර්ශනයක් රට තුළ රෝපණය වූයේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන්. ජාතික රූපවාහිනියේ තන්තිරිමලේ රජමහා විහාරස්ථානයේ සිට අද දවස පුරා ආගමික වැඩසටහන් සජීව ලෙස විකාශනය කරයි. බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම ප්‍රජා සත්කාරක වැඩසටහන්ද මීට ඇතුළත්ය. කේශ ධාතු ප්‍රදර්ශනයක්ද විහාරස්ථානයේදී පැවැත්වේ. සෑම පුරපසළොස්වක පොහෝ දිනකම අරලියගහ මන්දිරයේ සංවිධානය කෙරෙන ධර්ම දේශනාමය පින්කම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අදත් පැවැත්වින. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල වේදානන්ද හිමියෝ අනුශාසනාව කළහ. න්‍යාග්‍රෝධ සාමණේර හිමියන්ගේ සංවර චර්යාව ඡණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් කිරීමට සමර්ථයි උන්වහන්සේ පෙන්වා දුන්හ. මේ මව් පස්සේ එතුමා කල්පනා කළ දික්විජය භික්ෂු ජීවිතයේ විනයගරුක භාවය, සංවරය, කරුණාව, මෛත්‍රිය මොනතරම් හොඳට භික්ෂු ජීවිතේ මේ ජීවිත දෙකම හැඩ ගැහුවේ කවුද? මිහිඳු මහරහතන් වහන්සේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ ධර්මයක් ලංකාවට ගෙනත් දුන්නා. ඒ වගේ ශ්‍රේෂ්ඨ සංඝපරපුරක් මේ රටේ හිටියා. දැන් බලන්න. නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ අර ධර්මාශෝක රජතුමාගේ ගේ ළඟින් උන්වහන්සේ ගිහිල්ලා ධර්මාශෝක රජතුමාගේ ගෙදර තාප්පේ උඩට නැගලා සිවුර කැපට ගන්නගෙන අර හචා බෑග් එක උරේ එල්ලගෙන කුඩ ගෙටියත් අතේ එල්ලගෙන අශෝක ලොක්කට එන්න කියාපිය මේවට පිළිතුරු දෙන්න කියාපිය කිව්වනම් හැම අධිරාජ්‍යයක් වෙනස් කරන්න පුළුවන්කම තිබුණා. අධිරාජ්‍යයක් වෙනස් කරන්න පුළුවන්කම තිබුණා අර සංවරකම නිසා අර 7 ඇවිරිදි පුංචි හාමුදුරන්. බලන්න මේ භික්ෂුත්වයේ තියෙන ගෞරවය, භික්ෂුත්වයේ තියෙන වැදගත්කම, භික්ෂුත්වයේ තියෙන අලංකාරකම සංවරයෙන් වඩිනකොට භික්ෂුන් වහන්සේ කෙනෙකු තුළ කොච්චර ගෞරවයක් ඇති වෙනවද? රාමාධිපති පුරාවිද්‍යා චක්‍රවර්ති